Good morning වයිටා. ඔයාට දැන් සනීපයි නේද? මං සෙල්ලම් කරෙත් නෑ ඒ දවස් ටිකේ. අද නිවාඩු දවසනේ. අපි දවසම සෙල්ලම් කරමු. අද ගිය දවස් ටිකටත් එක්කම සෙල්ලමද? ඔව් අම්මේ. ගිය දවස් ටිකේ සෙල්ලම් කරේ නෑනේ. පරිස්සමෙන් සෙල්ලම් කරන්න ඕනේ. හරි අම්මා. අපි මොකද්ද කරන සෙල්ලම? හරි. අපි අල්ලන් සෙල්ලම් කරමු. ඔයා අල්ලන්න. මං දුවන්නම්. ඕහෝ. වයිටා. පුළුවන් නම් අල්ලන්නකෝ. අම්මගේ ආසම මල් පෝච්චිය. අපි දැන් මොකද කරන්නේ? අම්මා එළියේ රිදි ගන්නවා. මේක බිඳුන කියලා දැනගත්තොත් අම්මට දුක හිතෙයි. අපි මේ වීදුරු කටු අයින් කරමු. අපි අම්මට නොකියයිමු. පව්. අම්මට දුක හිතෙයි. තරහ වෙයිද දන්නෙත් නෑ අපි දෙන්න එක්ක. අනේ මගේ කකුල වයිටා. හරි වයිටා. දැන් අපි සද්ද නොකර ඉමු. චූටි දුව එන්න තේ බොන්න. හා අම්මේ. පුතේ මොකද උනේ? මුකුත් නෑ අම්මේ. මොකද උනේ? ඇත්ත කියන්න. බොරු කියන්න හොඳ නෑ කියලා දුව දන්නවා. මගේ දුව good girl නේද? මම බොරු කියන්නේ නෑ අම්මේ. මගේ අතින් අම්මගේ මල් පෝච්චිය වැටිලා බිඳුණා. අම්මට දුක හිතෙයි නැත්තම් තරහ යයි කියලයි මං කිව්වේ නැත්තේ. චූටි දුව, ඔයා වැරදි දෙකක් කරලා තියෙනවා. එකක් අම්මට හංගන්න හදපු එක. අනික බොරු කිව්ව එක. චූටි දුව, පොඩි කාලේ ඉඳන් හැම දෙයක්ම අම්මට තාත්තට හංගන්න පුරුදු වෙන්න එපා. චූටි දුව, පොඩි කාලේ ඉඳන් හැම දෙයක්ම අම්මට තාත්තට හංගන්න පුරුදු වෙන්න එපා. මං කිව්වේ නැත්තේ අම්මට දුක හිතෙයි කියලානේ. තමන් කරපු දේ හරිද වැරදිද කියලා නෑ. කිසිම දෙයක් දෙමව්පියන්ට හංගන්න පුරුදු වෙන්න හොඳ නෑ. අනිත් එක බොරු කියන එක. අම්මට තාත්තට ගුරුවරුන්ට විතරක් නෙමෙයි පුතේ. කාටවත් බොරුවක් කරන්න හොඳ නෑ. ඒක නරක පුරුද්දක්. දැන් බලන්න මේ කට්ටක් කැනිලා. මේක අම්මට කිව්වේ නැතුව හිටියානම් කකුලේ ලොකු තුවාලයක් හැදෙන්න තිබ්බා. ඒ නිසා මොන දෙයක් වුණත් අම්මට හංගන්න පුරුදු වෙන්න එපා. හරිද? හා අම්මේ. අනිත් දේ තමයි පුතේ සෙල්ලම් කරනකොට විමසිලිමත් වෙන්න ඕනේ. පරිස්සම් වෙන්නත් ඕනේ. හරි අම්මේ. මට සමා වෙන්න. මං ආයි කවදාවත් අම්මට කිසි දෙයක් හංගන්නේ නැහැ. මගෙන් දඟ වැඩක් වුණත් මං හංගන්නේ නැතුව කියන්නම්. මං ආයි කවදාවත් බොරු කියන්නේ නෑ අම්මේ. මගේ හොඳ දුව. එහෙම තමයි. හොඳ දරුවෝ කියන දේ අහනවා. අපේ YouTube channel එක like කරන්න. යාළුවන්ටත් බලන්න share කරන්න. subscribe කරන්නත් අමතක කරන්න එපා.